හායි ගොඩ දවසකින් තමයි මේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් අදත් පුඩින් එකක් හදන්න තමයි යන්නේ. මම ගොඩාක් ආස කෑමක් තමයි පුඩින් කියන්නේ. ඉතින් එක එක විදියට හදලා බලනවා පුඩින්. අද හදන්නේ ජෙලි කස්ටර්ඩ් පුඩින් එකක්. මේක එක එක කට්ටිය එක එක විදියට හදනවා. මේකට කස්ටර්ඩ් වෙනුවට කිරි වලින් හදන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම මම ජෙලි එක හදාගන්න ඔයාලට පාට දෙක තුනක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මං ගාව අද රතු පාට විතරක් තිබ්බ නිසා මම රතු පාටින් හදාගත්තා. ඊළඟට හදාගන්නේ කිරි එක කස්ටර්ඩ් එක. මම මෙතෙන්දි කිරි කෝප්ප එකමාරක් තමයි ගත්තේ. ඒකට ජෙලටින් මේස හැඳි 3ක් විතර අරගෙන ඒකට උණු වතුර දාලා ඉස්සෙල්ලා කලවම් කරගන්න. අපි කිරි එක උණු කරගන්න කලින් මේක හදා ගන්න ඕන. ජෙලටින් මේස හැඳි 4ක් වුණත් එකතු කරාට කමක් නැහැ. මම 3ක් එකතු කරලා වතුර ටිකක් දාලා කලවම් කරගත්තා. මේ තියෙන්නේ කස්ටර්ඩ් එක. කස්ටර්ඩ් එකත් අපි කිරි එකට දාන්න කලින් පොඩක් කිරි වලින් කලවම් කරගන්න ඕන. කස්ටර්ඩ් මේස හැඳිත් 2මාරක් මම මෙතනට ගත්තා. ඒකටත් කිරි ටිකක් දාලා කලවම් කරගන්න කැට නැති වෙනකන්. කැට හිටියොත් එම අපි උණු කරනකොට ඒක කැට වෙන්න බලනවා. ඒ හින්දා මේ දෙකම හදලා පැත්තකින් තියාගෙන තමයි කිරි එක රත් කරගන්න ඕන. කිරි එක රත් වෙන අතරතුරේ ඒකට සීනි දාගන්න ඕන. ඔයාලට රස අනුව සීනි දාගන්න පුළුවන් මේකට. මම මෙතනදී සීනි මේස හැඳි 3ක් විතර තමයි එකතු කරගන්නේ. ඒ පැණි රසත් ඇති මොකද ජෙලි එකෙත් පැණි රස තියෙන නිසා. ඔයාලට මේ පැණි රස මදි වගේ නම් මේස හැඳි 4ක් 5ක් වගේ එකතු කරගන්න. ගොඩාක් පැණි රස වුණාමත් මේක කන්න අමාරුයි. සාමාන්‍ය පැණි රසක් තිබුණා නම් ඇති. ඔයාලට කස්ටර්ඩ් නැත්තම් මේ කිරි මිශ්‍රණය හදලත් ජෙලි කෑලි ටික දාලා හදාගන්න පුළුවන්. ගොඩක් රස වෙන තමයි මම කස්ටර්ඩ් එකතු කරන්නේ. ඒක හොයාගන්න බැරි කෙනෙක් හරි ඒව කන්න කැමති නැති කෙනෙක්ට හරි මේ කිරි මිශ්‍රණය මේක හදාගෙන ඒක එකතු කරගන්නත් පුළුවන්. මේ දවස්වල ඉතින් හැමතැනම වැස්සනේ. ගෙදරට වෙලා පොඩි අයත් එක්ක ඒත් එක්කම නිවාඩු කාලේ ඔයාලට ගෙදර ඉඳන් මේක පොඩි අයත් එක්ක හදලා බලන්න පුළුවන්. රස කෑමක් ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ගොඩක් අමාරුත් නැහැ හදන්න. ලොකු ගාණක් යන්නෙත් නැහැ. ඒ හින්දා මේක හදලා බලන්න අනිවාර්යෙන්ම ගොඩක් රසයි. මේක ගොඩාක් උතුරන්න දෙන්න එපා. දෙපාරක් වගේ උතුරගෙන එනකොට අපි අපි කලින් හදාගත්ත කස්ටර්ඩ් එකයි ජෙලටින් එකයි දෙකම එකතු කරගන්නවා. එකතු කළත් නොනවත්ව හැඳි ගන්න. නැත්නම් මේක කැටි ටක් ගාලා කැට හැදෙනවා. ඒ හින්දායි හොඳට හැඳි ගන්න. ගොඩක් වැඩ තිබුණට කාර්යබහුලත්වයත් එක්ක හදන්න වෙලාවක් නැහැ කියලා මග අරින්න එපා. මොකද වැඩත් එක්ක ස්ට්‍රෙස් වැඩි වෙලා ඉන්නවා නම් ඇත්තටම මට නම් මේ වගේ කෑමක් මොකක් හරි හැදුවාම පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඔයාලට කොහොමද කියලා නම් දන්නේ නැහැ. මට නම් එහෙම තමයි. මේ වගේ මොකක් හරි ඇස් දෙකත් පිනවන කෑමක් හැදුවාම මගේ හිත පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. දැන් ටිකක් මේක රත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් උකු ගතියක් එනකොට මේකට මම වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා ටිකක් එකතු කරලා ගොඩාක් වෙලා හැඳි ගන්න එපා ලිපේ තියලා. එතකොට මේක හයි වෙනවා. අපිට අර දියරයක් වගේ ඕන හින්දා නැත්තම් කස්ටර්ඩ් සාමාන්‍යයෙන් ගොඩක් හයි වෙනවනේ. එහෙම වෙන්නේ නැති වෙන්න ටිකක් රත් වෙනකොට මේක අපි ලිප ඔෆ් කරගන්නවා. මේකලා දෙකම හොඳට නිවිලා තියෙන්න ඕන මේ ටික. මම ජෙලි එක ෆ්‍රිජ් එකේ දාලා අරගත්තේ.
මේ විදිහට කොටු කපා ගන්න ජෙලි එක පාට 2-3ක් වල දානවා නම් ඒ ඔක්කොම මේ විදිහට පොඩි කොටු කපා ගන්න. කොටු කපා ගත්තාම ලස්සනයි. එහෙම නැත්නම් ඔයාලට නිකන් හැන්දකින් උනත් අරගෙන මේක දාගන්න පුළුවන්. ඔයාලට මේ ජෙලි එක කලින් දවසේ වගේ හදලා තියන්න පුළුවන් නම් හොඳයි. මගේ ජෙලි එක නම් තව චුට්ටක් හයි වෙන්න ඕන වගේ හිතෙනවා. ටිකක් හයි වෙලා තියෙන්නේ. ඒත් අර දවසක් වගේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන් නම් හොඳට ගාර කෑලි කපා ගන්න පුළුවන් අපිට. ඔයාලට පේනවා ඇති කෑලි කැඩුනට ටිකක් අර දිය වෙන ගතියක් තියෙනවා. ඒ අර මම ගොඩාක් වෙලා දැම්මන පැය 2ක් වගේ තමයි ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඒක නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඔයාලා මේක හදනවා නම් කලින් දවසේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න ජෙලි එක හදලා. චූම්පා එකක් යනවා ගණන් ගන්න එපා ළමයි. මෙන්න මේ විදිහට ඔයාලා හදාගන්න භාජනයේට ටිකක් ජෙලි දාගන්න. තනින් තන යන විදිහට දාලා ඉවරලා ඒක උඩින් අපි හදාගත්ත කස්ටර්ඩ් එක දාගන්න ඕන. ඒ කස්ටර්ඩ් එක හොඳට නිවිලා තියෙන්න ඕන. නැත්නම් මේ ජෙලි එක දිය වෙනවා. ඒ හින්දා හොඳට නිවලා ගන්න මේ දෙකම. ටිකක් එකතු කරලා ආයෙත් මම ඊට උඩින් ආයෙ ජෙලි ටිකක් දා ගන්නවා තට්ටුව. ඔයාලට පාට 2-3ක් දානවා නම් මේක තනින් තනට පාට කලවම් වෙන විදිහට දාලා මේ විදිහට කස්ටර්ඩ් එක දාගන්න. ඒ දාලා ආයෙත් අපි හදාගත්ත ජෙලි එක තනින් තන දාගන්න. මේක මාරුවෙන් මාරුවට ජෙලි එකයි කස්ටර්ඩ් එකයි දාගන්න හදාගත්ත ඔක්කොම. මේක හදලා හොඳට වහලා සීල් වෙන්න පැය 2-3ක් හෝ දවසක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එක. මේක ඇත්තටම ගොඩක් රසයි. ඔය නිකන් ගෙදර ඉන්න වෙලාවට හදලා බලන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකේ ඉක්මනට වෙන්නම්. හැමෝටම thank you. ඒක මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.